අයිබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ අපි ගියා මොනරාගල අපේ දුරින් නෑ කෙනෙක්ගේ ගෙදරකට. මොනරාගල කිව්වට මොනරාගල ඉඳලා තව කිලෝමීටර ගාණක් ඇතුළට යන්න ඕනේ. මේ හරියට කියන්නේ ඇතිමලේ කියලා. ඇතිමලේ හැදිලා තියෙන්නේ ඒ කාලේ දුටුගැමුණු රජතුමා රජ කරපු කාලේ දුටුගැමුණු රජතුමා කියන්නේ යුද්ධ කරපු රජ කෙනෙක්නේ. ඉතින් යුද්ධ සමයේදී මිනිසුන්ට කන්න බොන්න ඒවා හිඟ වෙනවා ගොඩක් වෙලාවට. ඒ වගේ කාලේදී වගා කටයුතු කරන්න තමයි මේ ඇතිමලේ කියන ප්‍රදේශය යොදාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගා කරන්න බාර දීලා තියෙන්නේ දුටුගැමුණු රජතුමාගේ මල්ලිට. ඒ තමයි සද්ධාතිස්ස. සද්ධාතිස්ස කියන්නේ හරීම හිත හොඳ රජ කෙනෙක්ලු. ඉතින් එයා මිනිස්සුන්ට හරි හිතවත්ලු. එයා තමයි මේවැ කුඹුරු හේන් ගොවිතැන් ඒවා ඔක්කොම බලා කියාගෙන ඒ දවස්වල ඉඳලා තියෙන්නේ. ඉතින් දුටුගැමුණු රජතුමා යුද්ධ කරලා ඒවැ ජයග්‍රහණ ලැබුවට පස්සේ මේ ප්‍රදේශය සංවර්ධනය කරලා ඇති කියලා හිතලා තියෙනවා එතුමාට. ඉතින් ඒ හින්දා එයා කිව්වලු මේ ඇතිමල්ලියේ අපි දැන් මේ සංවර්ධනය කරා අපි දැන් මෙහෙන් යමු කියලා. ඉතින් ඒ ඇතිමල්ලියේ කිව්ව එක තමයි ඇතිමලේ වෙලා තියෙන්නේ. මේ පැත්තේ ජනප්‍රවාදවල කියවෙන විදිහට තමයි මම මේ කිව්වේ. මම දන්නේ මේක හරිද වැරදිද කියලා. මෙහි ඉන්නවා පරම්පරා දෙකක් තුනක් පරණ ඒ කියන්නේ පරම්පරා තුනක ඉඳන් තමයි මේ මිනිස්සු මෙහි ජීවත් වෙන්නේ. ඒ කෙනෙක් කියුව විදිහට තමයි මම මේ ඔයාලට කිව්වේ. ඔයාලා සමහරට මට වැඩි විස්තර දන්නවත් ඇති. නොදන්න කෙනෙක්ට දැනගන්න මට කියන්න ඕනි කියලා හිතුණා. දැන් අපි මේ යන්නේ අපේ ඒ නෑදෑ ඒගොල්ලන්ගේ කුඹුර තමයි මේ. එයාලගේම කුඹුර එයාලටම තියෙන වෙනම වැවක්. ඉතින් අපි මේ යන්නේ ඒ වැව ගාවට. දැන් නම් වැවේ වතුර හිඳිලාලු, වැවේ පාසි හැම ගොඩක් මතුවෙලාලු. ඒ කියන්නේ මේවා ප්‍රතිසංස්කරණය කරනම අඩුයි. ඉතින් එයාලටම හදාගත්ත එයාලගේ තනි පාවිච්චියට තියෙන මේ ගොවිතැන් කටයුතු සඳහා යොදා ගන්න පොඩි වැවක් මේක. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මේ කොහොමද කියලා වටේ පරිසරය. ඇත්තටම මේ පරිසරයේ විඳින්න මෙහෙට එන්න ලැබිච්ච එක මට මාරම සතුටක්. මොකද අපි එන්න හිතාගෙන ආවේ දවස් 2-3කට වගේ. අපිට කියන්න බෑ. ඉතින් අදහස වෙනස් වෙන්නත් පුළුවන්. මම කලින් වීඩියෝ එකේ අපේ දෙවනි දවසේ ඊට කලින් අන්තිම දවසේ වීඩියෝ එකද කොහෙද මම මුලින්ම දැම්මේ. ඒ කියන්නේ මට අප්ලෝඩ් කරගන්න හම්බුනේ මුලින්ම මේ වීඩියෝ එක එඩිට් කරගත්තේ. මේ තියෙන්නේ උගුසු පිහාට්ටක්. මට හිතෙන විදිහට උගුසු පිහාට්ටක් වෙන්න ඕනේ මේක. දැන් අපි වැව් ඉස්මත්තටම ඇවිල්ලා ඉන්නේ. තව චුට්ට දුරයි යන්න තියෙන්නේ. ගිහිල්ලා බලමුකෝ කොහොමද කියලා. හරිම ලස්සනයි. ඇත්තටම මාර හුලඟක් තියෙන්නේ. මේ පැත්ත අර වියලි කලාපයේ උනාට කොච්චර රස්නේ වුණත් ඒ රස්නේ අපිට එහෙම ලොකුවට දැනෙන්නේ නැහැ තියෙන හුලඟත් එක්ක. මේ තියෙන්නේ වැව. පේනවනේ ඔයාලට වැවක් කියලා පේන්නෙත් නැති තරමටම මේක දැන් පාසි වලින් එක ගස් වර්ග වලින් ගොඩ වෙලා තියෙන්නේ. ඉතින් මේව ප්‍රතිසංස්කරණය කරලා ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මේ ඈතින් පේන හැම ගහකම වගේ හදලා තියෙන වඩු කුරුළු කූඩු. මම දැන් මේ යන්නේ මෙහි තියෙනවා නිදි කුඹා හරි ලස්සනයි. ඒක අපේ පැත්තේ තියෙන නිදි කුඹා වලට වඩා වෙනස්. සමහර විට මේකත් අපේ පැත්තේ තියෙනවා ඇති. මම නම් දැකලා නැහැ. බලන්නකෝ මේ මල් දෙකේ පාට දෙක හරි ලස්සනයි. අපේ පැත්තේ තියෙන ටිකක් ලා පාටක් වගේනේ. මෙහි ඒ ලා පාටයි තද පාටයි දෙකම තියෙනවා. සමහර විට මලේ මුල් අවදියයි පසු අවදියයි වෙන්න පුළුවන්. මම ඒ උනාට මෙහෙදි නම් දැකලා නැහැ මේ තද පාට නිදි කුඹා මල්. ওই විදියට තමයි ඉතින් වටපිටාව පේන්නේ. පාට දෙකකින් නිදි කුඹා. මේ දින්නේ අපේ පැත්තේ හැදෙන එක. මේ දින්නේ මෙහි හැදෙන එක. මෙහි දෙකම හැදෙනවා. අන්න අරක තියෙන මේවා. වඩු කුරුළු කූඩු. අතරලා ගිය කූඩු වගේනේ. ඔව්.
නෑ හදනේවනේ. අන්න අරකෙ තින්නේ හදාගෙන එනේ ඔයගේ. අර චූටි ගහ හිටි. අර දිග්ගට හදලා නෑ ඒගොල්ලෝ. අන්න අතන ඉන්න ෆිල් විදාගත්ත මොන්රේ. මේක අරගෙන. ඉස්සරහ පැත්තට අපි චුට්ටක් ගිහිල්ලා බලමු එයාවට පරිසරයේ සුන්දරත්වය කොහොමද කියලා. ඈතින් ඉන්නව පිල් විදාගත්ත මොනරෙක් ළඟට යනකොට ඉගිරිලා යයිද දන්නේ නැහැ. හිටියොත් ඔයාලට පෙන්නන්න. කටු පොලිමයි යතේ. කස්සනම ඕනද දැන්. අයියා අර මොකෙද්ද? මේ මෙතන අමුතු කුරුල්ලෙක් ඉන්නවනේ. එන්න කොහෙද? උ ලස්සනයි. නම දන්නයි කමෙන්ට් එකක් දාන්නකෝ. අර සේරුවෝ. නිදි කුඹ කටු ටික අරන් දා ගන්න ඕනි යාළුවනේ. මොන කටුද? නිදි කුඹ කටු. බෝදෙවිල්ලයි. දෙක ගිහින් අපේ හිනවලට යාවි ඒ හැම මොහොතේ ළඟින් කොයා ගිහිල්ලන් මම අර පිල් විදගත්ත මොනර හිටි යානේ හරිම නිස්කලංකයි මේ පැත්ත ගෙවල් නන් නැහැ ළඟ ළඟ එක ගයක් තියෙනවා ආයි තව ගේකට යන්න ඕනි අඩි වලින් කියන්නත් බෑ සාමාන්‍යයෙන් කිලෝමීටරක වගේ දුරින් තමයි අනිත් ගේ තියෙන්නේ කුඹුර යායක් මැද්දේ ඉන්නේ අර ඈටින් පේන්නේ උග්ගස් යාය ඊට හැන් අර පැත්තෙන් තියෙන්නේ ඔක්කොම බඩියරිඟු යාය මෙයාලා ඉතින් මේවා තමයි මේගොල්ලන්ගේ ජීවන රටාව මේගොල්ලෝ උදේ 4 වෙනකොට නැගිටිනවා නැගිටලා ඉවරලා 5 වෙනකොට මේගොල්ලෝ කුඹුරට බහිනවා අපි පැත්තේ සාමාන්‍යයෙන් කියන්නේ කුඹුරට බහිනවා කියලානේ මේගොල්ලෝ කියන්නේ පිටියට යනවා කියලා ආයි කටුවක් ඇවුනා සෙරප්පු දෙකක් දාගෙන ඉන්න අමතකුණානේ මේගොල්ලෝ ඉතින් වී කුරහන් ඉරිඟු වලින් තමයි ගොඩක්ම ආදායමක් ගන්නෙ මේ උක්නම් සීනි කම්මලට දෙනව නේද සීනි කම්මල් දෙන්නේ යා ෆිල් දෙන් අයින් කරලා අර අතනින් වැවෙන් පහළ කුඹුර යායේ මැද තැනින් තැන මේ වගේ පොල් ගස් හිටවල තියෙනවා. ඒ පොල් ගස් යට මේ වගේ බංකු ගහලා තියෙනවා. අපි ඉතින් එතනට ආවා. අපි දැන් ගෙදරට යන්න හදන්නේ කැම කන්න. ඉතින් ආයිත් අපි වීඩියෝ එකක් අරගෙන එන්නම් මොණරාගලම. එතකන් එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.